නෝරුව දිගහැරලා. එපා ලොකු සීට් එකක් ආවා. නැක අර අරක පාවෙන්න අරින්න ඕනේ. උඩමන්ද. එතකොට ඒක බොක්ක වෙලා යනවා. ඕල උඩමන්ද උඩින් දියන් හිටියම දැනවදින්නේ නැහැ. මේ ටික දාලා මොකද වැඩි නේද? බහින් නෑ දෙකක් මේක කින යා යටින් යන්න පැටළුණා නෑ තව එකක් අදිනවද? තව එකක් අදිමු. අර ඉදිරිය එන්නකෝ උඩ අතහැරලා. එයා එතන ඔටෝ එනවා. එයා පාවිපාවෙන් ඉන්නේ. උඩුමන්ද අතහැරලා පාවෙන් දැරලා යට මන්දෙන් ඇදන් එන්න ඕනේ. හැබැයි අර උඩුමන්ද අර නූල අල්ල ගන්න ඕනේ. අපි මේ ඊයේ හදාගත්ත දැලෙන් මාළු අල්ලනවා. ඒකේ උඩමන්ද අපි කෑලි වර පේන උඩුමන්ද යටිමන්ද ඊයම් බොරු වලින් හදන්නේ. හදලා ඉවරලා ඒක දෙන්නෙක් දෙපැත්තෙන් ඇදගෙන වතුර තියෙද තමයි මේ පොකුණු වල මාළු අල්ලන්න ඕනේ. ඒතර ඒගොල්ලන්ට ඇතින ඩැමේජ් එක ගොඩක් අඩු වෙනවා. ඒකින්ද මේ වගේ දැලක් පාවිච්චි කරපුවා ටික මීටර දිග දැලක් වුණා පුළුවන්. ඉතින් ඒක ඒතර දෙන්නේ දෙපැත්තෙන් ඇදලා අර යටිමන්ද කකුලෙන් පාගගෙන ඊයම් බරු තියෙන එක උඩුමන්ද අතහැරලා පාවෙන්න ඇරලා දැන් මේකලා මැදන් ඉඳි බලන්න. ඔන්න ඔහම හරි උඩුමන්ද යාලා අල්ල ගන්න කෑල්ල උඩ කෑල්ල. අල්ලගෙන පයා ඔන්න ඔහම අරින්න. යට තද කරගෙන එන්න යටින්ම. මේ විදිහට මසුන් අල්ලා ගැනීම කරනවා. මෙහෙදී මසුන්ට තියෙන ඩැමේජ් එක ගොඩක් අඩු වෙනවා. වතුර තියෙද්දිම තමයි ගොඩක් කරලා. අවසාන ටික තමයි මේ වතුර යවලා හෑන්ඩ් පික් එක කරන්න ඕනේ. අපි මේ අල්ලගත්ත බේසන් වලට දාගන්න. අපි මේක මෙහෙමම ටැංකිය වලට ට්‍රාන්ස්ෆර් කරනවා. මේක කන්ඩිෂන් ටැංක් වලට. විදියට දෙපැත්ත ඇදලා උස්ස ගන්න. නැත්නම් පයින්නවා. හරි. මම මේ පෙන්වුවේ පොකුණක හාවස්ට් එක කරන විදිය. මේකට අපි කියන පාසල් හාවස්ට් තමයි ඉස්සෙල්ලා ගන්නෙ වතුරේදී. අවසානයේ සම්පූර්ණ වතුර ටික යවලා මේ පොකුණ සම්පූර්ණ ෆිස් කරලා මාළු ටික අපි කන්ඩිෂන් ටැංක් වලට දානවා.